අපි හැමෝම අලුත් අවුරුද්දට හෝ මාසයේ මුලට ලොකු ඉලක්ක තියාගන්නවා. ඒත් දවස් 10ක් යද්දි අමතක වෙලා. ඇයි ඒ? හේතුව සරලයි. අපේ ඉලක්ක නිශ්චිත නැහැ. මට සල්ලි හොයන්න ඒනේ කියන්නේ අපේ ඉලක්කයක් නෙවෙයි. ඒක පැතුමක්. අපි සාර්ථක වෙන්න ඕනේ නම් ඉලක්ක තියන්න ඕනේ ස්මාර්ට් කියන විධිමත් ක්‍රමයට. ස්මාර්ට් කියන්නේ අකුරු 5ක කෙටි යෙදුමක්. specific, measurable, achievable, relevant, time bound. අපි උදාහරණයක් ගමු. මට මාස 6ක් ඇතුළත මගේ වර්තමාන මාසික ආදායමට වඩා 120ක් වැඩිපුර මුදල් උපයා ගැනීමට අවශ්‍යයි. ඔව් මේක ස්මාර්ට් ඉලක්කයක්. ලොකු ඉලක්කයේ කුඩා පියවර වලට කඩා ගන්න නැත්නම් ඒක ලොකු බරක් වගේ දැනෙනවා නේද? අපිට විශාල එකවර වෙනස්කම් අවශ්‍යයි. ඒත් ඇත්තටම වෙන්න ඕනේ පුංචි 100ට එකක දියුණුවක් දිනපතා ඇති කර ගැනීමයි. ග්ලියර් කියන විදිහට මේවා තමයි ඇටොමික් පුරුදු. ඇටොමික් හැබිට්ස් පොතට අනුව ඔබ දිනපතාම 100ට එකකින් දියුණු වුවහොත් වසරක් අවසානයේදී ඔබේ සාර්ථකත්වය 37 ගුණයකටත් වඩා වැඩි වෙනවා. ඔබේ විශාල ඉලක්කයගෙන එය අද ඔබට කළ හැකි එකම එක පුංචිම ක්‍රියාවක් බවට පත් කරන්න.